Hello ළමයි, welcome back to my YouTube channel. ඉතින් අද vlog එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ තමයි ළමයි නිහල් fashion එක නිට්ටඹුව. ඉතින් මේකේ restaurant එකට අපි ගියා. මගේ හිට bridal dressing එකක් තියෙනවා පොඩි බඩු වගේක් ගන්න. ඒ ගමන් එතෙන්ටත් ගියා. මේ තමයි ඔයාලා දන්නවා මේ අපේ අක්කා කල්ලිය team එක දන්නවනේ. මගේ හබියා garage එකක් කරන්නේ garage එක දැන් location change කරලා තියෙන්නේ. දැන් තියෙන්නේ මැදගම් පිටියේ set එක පිටිපස්සේ. ඉතින් මේ ඉන්නවා. ඉතින් මට සහෝදරියක් වගේ යා පියාවුත් ඉතින් chat එකක් දාලා කාලා බීලා TikTok කරලා තමයි ඉතින් ගෙදර යන්නේ. ඉතින් මේ තමයි හෙට bride ගේ candian set එක. මේක තමයි first day එකේ මල්බොකිය fresh flowers නන් නෙවෙයි මේක මේ අපි කරේ artificial එකක් තමයි අපි ගත්තේ. මේක තමයි ගොයිනවේ එකේ flower bouquet එක. ඉතින් යාට ඕන කිව්ව rose. ඉතින් යාට ඕන විදිහට අපි flower decoration ටික print එකට ගත්තේ. ඉතින් මේ දා පාන්දර උදේ යාගේ dressing එකේ යාගේ hair dress. ඉතින් මේ ඉන්නේ bride. ඉතින් මෙයා මාව හොයාගෙන ආවේ මිනුවන්ගොඩ ඉඳලා. ඉතින් මේ තමයි යාගේ final look එක. දැන් වෙලාව උදේ 5:00 විතර ඇති. ඉතින් කොහොම හරි යාව පිටත් කරලා යවුවා. ඉතින් මේ මම වෙඩින් එකට යන්න කලින් ඉතින් යාට ඕන විදිහටම ඒ ගොයනවේ එකේ යාගේ ඩ්‍රෙසින් එක කරා. ඉතින් එතකොටත් ගොඩක් කට්ටිය ඉතින් ඇවිල්ලා හිටියා. ඉතින් කොහොම හරි එදා වෙඩින් එක ඉවර කරා. මේ දවස් දෙකකට පස්සේ මේ තමයි යාළගේ හෝම් කමින් ඩේ එක. ඉතින් මේක තිබ්බේ කොරසේ පෙතියාගොඩ හොටෙල් එක. ඉතින් මම යාට ගිහින් තමයි ඒකට ඩ්‍රෙස් කරේ. ඉතින් මේ මගේ යන තැන ඉතින් මගේ සැකට සනින් තමයි ඉන්නේ. මම මේ දැන් යාළගේ හොටෙල් රූම් එකට තමයි යන්නේ. මේ නාගිව ඩ්‍රෙසින් එකට ඩ්‍රෙස් කරන්න. ඉතින් මේ අපි ආව. ඉතින් මේ දැන් යාගේ මේකප් එක ඉවර කරලා හෙයාර් ස්ටයිල් එක දාලා අපි ඉවර කරලා තමයි තියෙන්නේ. බාගට තමයි හෙයාර් ස්ටයිල් එක දැම්මේ. මේකේ ක්‍රවුන් එකක් තියෙනවා. තාම ක්‍රවුන් එක තියලා නැහැ. හෙයාර් ස්ටයිල් එක විතරයි දැම්මේ. ඉතින් බ්‍රයිඩ් නම් full happy එකේ ඉන්නේ. මේ ළඟ මම ළඟට ආවේ මිනුවන්ගොඩ ඉඳන්. ඉතින් මාව විශ්වාස කරලා මට යාගේ ලස්සනම දවස බාර දුන්නා යා. ඉතින් යාත් කිව්වා ඔයා කැමති විදිහට කරන්න. මොකද එයා එහෙම කරන්න කිව්වා. මොකද මම එයාගේ ෆ්‍රී ෂූට් එකේ දාපු මේකප් එක පාන්දර කොහොමද අපි අඳින්න ගදී 4යි ගාණක්. ඒ වෙනකන් රැ යනකම් මෙයා මට කිව්වා අක්කේ මේකප් එක ඒ විදිහටම තිබ්බා කිසිම අවුලක් නැහැ
නැති කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න අපොයින්ට්මන්ට් වලට තමම වැඩ බාර ගන්න. ඉතින් මේ මොනමාලිව ගෙදර ගිහින් මේ යන පාරේ ඒගොල්ලෝගේ අපේ කාර් එකේ ඉතින් මේ වෙඩින් එකේ හරිද ඒ ප්‍රශ්න ටිකට ආතාල කිනාගේ සමතුලිත කරන්න තියෙන්නේ තේරුණානේ බලන්න ප්‍රශ්නේ කවුද වැඩියෙන්ම ආදරණීයම කෙනා අනේ අර ඉතින් ඇත්තම කියන්න ඕනේ ඒ බලන්න බෑ කාටද වැඩිපුරම කේන්ති යන්නේ අර බලන්න බෑ ඉතින් කවුද ඉස්සෙල්ලාම වැඩක් කරන්න ගිහින් බැනුම් අහන්නේ කවුද වැඩක් කරන්න ගිහින් ඒක අනාගන්නේ